හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි අපිට කියන්න පුළුවන් වුණා නම් ඒ වගේ නේද? හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි. මේ චිත්‍රපට ගීතය මෙරට දීර්ඝ කාලයකට වළංගු ගීතයක් ලෙස නිර්මාණය වීමම වැදගත් කාරණාව වේ. චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ යම් භාෂාවක් කතා කරන මිනිස්සුන්ගේ රසවින්දනය උදෙසාය. ඒත් එක්කම ප්‍රේක්ෂකයාගේ සිතේ సౌందර්ය හැඟීමක් ඇති කර වඩා සංවේදී රසවින්දනයක් සහිත මිනිසෙකු රටේ බිහි කිරීමේ අරමුණින් නිකන් කතන්දරයක් එහෙම නැත්නම් කතාවක් රසවිඳිනවට වඩා ජීවිතයට යම් බලපෑමක් ඇති කරවිය හැකි නිර්මාණයක් බිහි කිරීමට චිත්‍රපට නිර්මාණකරුවා උත්සාහ කරයි. දිලිඳුකම, අයුක්තිය, අසාධාරණය වැනි කාරණා මේ වන විට චිත්‍රපට නිර්මාණකරුවාගේ ප්‍රධාන දෘෂ්ටීන් බවට පත් වී ඇත. සමාජ සාධාරණත්වයේ උදෙසා මෙන්ම සමාජ යථාර්ථයේ පොදු දැකීමක් බවට පත් කිරීම සඳහා සංවේදී ලෙස එම හැඟීම් සමාජෙහි යහපත් උත්තේජනයක් ඇති කිරීම සඳහා සිංහල සිනමා කරුවා වෙහෙසෙන අන්දම ප්‍රතියමානයි. 1970 මාර්තු 13 වන දින රිදී තිරයට දැන් මතකද සිංහල චිත්‍රපටයේ තිරගත වන්නේ කළු සුදු මිලිමීටර් 35 චිත්‍රපටයක් ලෙසය. චිත්‍රපට සංස්ථාවට අනුව සිංහල සිනමාවේ 222 වන චිත්‍රපටය වුවද නුවන් නයනජිත් කුමාරලියු සිනමා වංශයට අනුව තිරගත වූ දිනයට අනුව පෙළ ගැස්වූ විට මෙම චිත්‍රපටය 214 වන සිංහල චිත්‍රපටය. දුප්පත් අසරණ පවුල්වල රස්සා අහිමි තරුණ පරම්පරාව රස්තියාදුකාරයින් හැටියට ලංකාවේ සාමාන්‍ය සමාජයෙහි සමාජගත වූ වකවානුවක එවැනි වූ තරුණ පරම්පරාව අලලා නිර්මාණ චිත්‍රපට බිහිවිය. රැකියා විරහිත මේ තරුණ තරුණියන්ගේ මානසික පීඩනය අවබෝධ වෙන පරිදි හා එය දේශපාලකයන් වෙත දැනුම් දෙන පරිදි කළ විශිෂ්ට ගීත නිර්මාණයක් ලෙසට හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතයේ මල්ලි ගීතය හඳුනාගත හැකිය. මේ ගීතයේ වචනාර්ථ හා රූප රාමු වල අර්ථ ඊට මැනවින් සංකලනය වී ඇති බව හැඟේ. ගීතයේ වචනවල බැලූ බැල්මට සරල බවක් පෙනුනත් වචන වලින් ගෙනෙන සංකේතාර්ථය අතිශය සංකීර්ණය. තාරුණ්‍යයේ ස්වභාවය එම කාල සීමාව හා මොහොත තුල ස්ථානගත වී ඇති ආකාරය මැනවින් පෙනේ. එවකට දේශපාලන ව්‍යාපාරයේ ස්වභාවය සහ ලංකාවේ ආර්ථික තත්ත්වයේ ස්ථානගත වී ඇති තැන මේ ගීයෙන් පිළිඹු වේ. මේ එකලට පමණක් සීමා වූ යථාර්ථයක් නොවේ. අදටද එලෙසම වළංගු බව කිව යුතුයමය. කාටවත් බය නැහැ අපි තිබුණත් නැතත් සල්ලි. දේශපාලනයේ ඇති අන්තවාදී ස්වභාවයත් නැතිබරි අසරණ මිනිහාට පොදු සමාජයේ අත්පි ඇති ඉරණමත් උපහාසයෙන් යුතුව පෙන්වා දෙන ගීතයකි. මෙහි යටි අරුත මතුවන අයුරින් සංගීතයේද නිර්මාණය වී ඇත. ගායකයන්ගේ ස්වරයෙන් පටු දේශපාලනයේ උපහාසයට ලක් කිරීමත්ත් නන්නත්තර තාරුණ්‍යයේ යථාර්ථය අපූර්ව ආකාරයෙන් මතු කරන්නටත් සමත් වී ඇත. කොයිකාගේ ආණ්ඩුවත් අපට එකයි අපට ඕනෑ ප්‍රජාතන්ත්‍රවාදයයි. තාරුණ්‍යයේ විප්ලවකාරී බවත් නාහෙට අහන්න නැති හිතුවක්කාරකමත් නොයිවසිලිවන්ත බවත් අයුක්තියට නොබියව නැගී සිටින ලක්ෂණයත් ගීතයෙන් මතු කර ආකර්ශනීය ලෙස පෙන්වයි. ඊටම ගැළපෙන තරුණයන් තිදෙනාගේ රූප රාමුත් සිත් ඇද බැඳ ගනී. එහි ගෞරවය චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාටත් කැමරා ශිල්පියාටත් ලෝභ නැතිවම පිදිවිය හැකිය. නැතිබරි එකා තල්ලු වෙනවා පුළුවන් මිනිහා හිනහා වෙනවා. වැටි වැටි උනත් නැගිටිනවා මගේ බලෙත් මම පෙන්නනවා. 1969 වර්ෂයේ වත්තල ප්‍රදේශයේදී රූපගත කළ තාරුණ්‍ය දේශපාලනය සහ එහි හාස්‍ය හා උපහාසය මිශ්‍ර කරමින් බිහි වූ මේ හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි ගීතය ලාංකීය සිනමා ගීතයේ ස්වර්ණමය ගීතයක් වන්නේ මේ ලාංකීය පොදු සමාජයෙහි කැඩපතක් බඳු වූ ගීතයක් වූ නිසාමය. හිස්ටින් එකක් යනු කුමක්දයි නිකමට හිතලා බැලුවොත් දැන් මතකද චිත්‍රපටයත් මේ ගීතයත් ලාංකීය දේශපාලනයේ හා සමාජයේ ස්වභාවයත් ඔබේ ජීවිතයත් වටහා ගන්නට තරම් අපහසු නොවනු ඇත. ගීතේ හිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි ගේය පද
සිරිල් ඒ සීල විමල, සංගීතය PLA සෝමපාල, ගායනය HR ජෝතිපාල, J මිල්ටන් පෙරරා, මොහිදින් බේග්. චිත්‍රපටය දැන් මතකද? 1970 තිරගත වීම. නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය නීල් රූපසිංහ, තිර රචනය නීල් රූපසිංහ සහ ලෙනින් මොරායස්, කතාව සේනාධීර රූපසිංහ සහ සිරිල් බී පෙරේරා, කැමරාකරණය ලෙනින් මොරායස්, දෙබස් සේනාධීර රූපසිංහ, සංස්කරණ WDK රූබන්, චිත්‍රපට සංගීතය PLA සෝමපාල, රංගනය ආනන්ද ජයරත්න, සේනාධීර රූපසිංහ, MS ප්‍රනාන්දු, ඇන්තනී C පෙරේරා සහ රීටා රත්නායක, ඩොමී ජයවර්ධන, මාල්නි ෆොන්සේකා, හෙලන් කුමාරි, හියුගෝ ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුමනා අමරසිංහ ප්‍රදාන වේ.